මොකටද මේ කලාව ඔබට උගන්වන්නේ? යවුන් සේනාංකය දැන් ඔබේ විශිෂ්ට කලාංග දැක්කට පස්සේ මට හිතෙනවා ඔබ කලාව මොකද්ද ඔකට තියෙන ප්‍රයෝජනේ? මම දන්නවා ඔබ මෙතන සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවෝ හිටිය නම් කියයි අපිට විභාග තියෙනවා පාස් වෙන්න. ඒක කමක් නෑ පුතේ. තව කලාව මුදල් ලිපීමේ වැඩක් හැටියටත් කරගෙන යන්න පුළුවන්. ඒකත් කමක් නෑ. නමුත් ওই දෙකම නෙමෙයි මං හිතන විදියට කලාවේ සැබෑ පරමාර්ථය. මං ඒක තේරුම් ගන්න කාරණයක් ඔබට කියන්නම්. මේට අවුරුදු 23කට ඉස්සෙල්ලා හරියට සබරගම පළාතේ එක්තරා පාසලක කලාවුල් එකට මං ගිය වෙලාවේ මං පාසලේ නම කියන්නේ නෑ. මම ගියා ඒ පාසලේ විද්‍යාගාරය පොඩ්ඩක් බලන්න ඕන කියලා මට. ඔය දන්නවා ලංකාවේ හැම මධ්‍ය මහා විද්‍යාලයකම විද්‍යාගාර හදා තියෙන එක සැලැස්මකට ඒක යුනෙස්කෝ කියන දීපු සැලැස්මයි. කළුගල් වලින් බිත්ති බැඳලා තියෙන විවෘත ආලින්දයක් තියෙන පරිදි සැලැස්ම හදලා තියෙනවා. ඒ පාසලෙත් එහෙම විද්‍යාගාරයක් තිබුණා. දැන් ඔබ දන්නවා ඒක මධ්‍ය මහා විද්‍යාලයක් කියලා. මගේ අද කියවුණානේ. කමක් නැහැ ඒක තැනක. ඒ විවෘත ආලින්දේ විද්‍යාගාරයේ මේසයක් තිබුණා. මේසෙ ළඟට ගිහලා මම උන්ට අතගාලා බැලුවා. ඇයි දන්නවද? මම දැනගෙන හිටියා ඒ මේසෙ ළඟදී ඒ විද්‍යාගාරයේ ඊට කලින් අවුරුද්දේ සිද්ධ වෙච්ච දැවැන්ත ඛේද වාචකයක් පිළිබඳව. ඒ තමයි පුතේ ඒ පාසලේ උසස් පෙළ පන්තියේ ශිෂ්‍යෙක් පිරිමි ළමයෙක් තමන්ගේ සහෝදර ශිෂ්‍යාවකට පිහියෙන් ඇල්ල ඝාතනය කළා මේස ළඟ. ඇත්තට මේක වුණා. මොකද කරන්නේ? ඔහුට අධිකරණයේ මරණය දඬුවම නියම වුණා. ඔහුගේ නම ජයතිලක. ඔහුගේ නම අනාවරණය වෙච්ච නිසා මම කිව්වට කමක් නැහැ. ඔහු නඩුවේදී කිව්වේ ප්‍රේමයේ ප්‍රතික්ෂේප කළ නිසා මේ ඝාතනය කළාය කියලා. ප්‍රේමයේ ප්‍රතික්ෂේප කළා කියලා පුතේ කෙනෙක් මරන්න පුළුවන්. ඝාතනය කරන්න පුළුවන්. මම හිතන්නේ එහෙම කාටවත් කරන්න බෑ. මේ මිනිස්සු මදුරු වගේ මරන්න බෑ. ලේසි නෑ. ඒ ජයතිලට පුළුවන් වුණා නම් ප්‍රේමයේ ප්‍රතික්ෂේප වෙච්ච වෙලාවේ අර මිදුලි කෙළවරේ නෝගහ ළඟට ගිහිල්ලා කියන්න නන්නාඳුන ලෙසේ මඟතොට යලිත් හමු වෙලා මහා මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා කියලා. හිත හදාගන්න. ඒ ළමයි දෙන්නම තාම අපිට ඉන්නවා. කලාව වුණ කරන්නේ ඒකට. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා මිනිස්සුන්ගේ තියෙන අයාපත් භාවයන් කෝපය, ක්‍රෝධය, කාමය, රතිය වගේ භාවයන් පිට කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා සමාජයට හානියක් නොකර. එකක් ක්‍රීඩාව. ඔබ ඒකත් කරනවා. යෝන් සේනාංකේ ඔබ ඒ ක්‍රීඩකයෝ හොඳ ඉන්නවා. දෙක කලාව. හොඳ කලාකෘතියකින් සමාජයට හොඳක් මිසක් යහපතක් මිසක් නරකක් වෙන්නේ. ඊට පස්සේ ඔයි ජයතිලක කරපු වැඩේ කැලණිය විශ්වවිද්‍යාලයේ දමයන්තිට කළා. ඒ පිළිබඳව වසන්ත ඔබේසේකර චිත්‍රපටයක් නිර්මාණය කළා සලිලු වර්ම කියලා. අවුරුදු 3කට කලින් කොළඹ විශ්වවිද්‍යාලයේ අර ක්‍රීඩ් මාවතේ ක්‍රීඩාංගණයේ කෙළවර විද්‍යාපීඨයේ ශිෂ්‍යාවගේ ගෙලසින්ද මරා දමනු ලැබුවා. ඔය වගේ ඝාතන ගොඩක් වෙලා තියෙනවා. පුතේ අපේ රටේ අපි විශේෂයෙන් ගෞරවයෙන් සලකන මහා දැවැන්ත කලාකරුවෙක් හිටියා මහාචාර්ය දිව්‍යවීර සරච්චන්ද්‍ර කියලා. එතුමාගේ චරිතාපදානය ලියනවා පින් ඇති සරසයි වරමක් දෙන්නේ කියලා. ඒ පොත කියවලා නැත්නම් හොයාගෙන කියවන්න. ඒක කියවන්න ඕන පොතක්. ඒ පොතේ එතුමා කියනවා පැහැදිලිවම මේක හංගලා කියන්න ඕන එකක් නෙමෙයි. එතුමට අගෞරවයක් නෙමෙයි. අපහාසයක් නෙමෙයි. එතුමා කියනවා. එතුමා මනමෙලිව්වේ ඇයි සිංහබාහුලිව්වේ ඇයි කියලා. එතුමා කියනවා මනමෙලිව්වේ එතුමාගේ පළමුවැනි බිරිඳ එතුමා දාලා ගියාට පස්සේ ඇතිවෙච්ච දුක් වේදනාවලට කලාත්මක වේශයක් දෙන්න කියලා. සිංහබාහුලයන් තමන්ගේ වැඩිමල් දුවල දෙන්න නන්දිතා සුනේත්‍ර දෙන්න තමන් දාලා ගියාට පස්සේ හිතුවක්කාර විදියට ඒ වේදනාවට කලාත්මක වේශයක් දෙන්න කියලා. වඩාත් යහපත් මිනිසෙක් බිහි කරගන්න ඇරිස්ටෝටල් කියන විදිහට කැතාසිස් කියන්නේ භාව විරේචනය කියන්නේ ඒක. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සබ්ලිමේෂන් කියන්නේ උත්කර්ෂණය කියන්නේ ඒකට. මිනිස්සුන්ගේ ආයහපත් භාවයන් කලාකෘති බවට පත් කරන්න පුළුවන්. ඔබට හැමෝටම ලියන්න බැරි වෙයි, කවි ලියන්න බැරි වෙයි, සින්දු ලියන්න බැරි වෙයි, නවකතා කෙටි කතා බැරි වෙයි. හැබැයි ඔබට චිත්‍රයක් අඳින්න පුළුවනි. වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්න පුළුවනි. ගීතයක් අලුතෙන් බැරි නම් ගායපු ගීතයක් පෙරලා ගයන්න පුළුවනි. එහෙම කළ ඔබේ හැඟීම් ආවේග පිට කරගන්න පුළුවන්. ඒ නිසා කලාව ජීවිතේ භාවිතයට ගන්න, ජීවිතේ කළමනාකරණය කරගන්න ඒක අත්‍යවශ්‍ය වෙයි.